හිටපිය හොරා Hello guys, අද ප්ලේ කරන්න යන්නේ ලංකාවේ සුපර් ගේම් එකක් එච්චද වලව්ව කියන ගේම් එක. ඉතින් guys මේක ලංකාවේ පට්ට ගේම් එකක්. ඉතින් ලංකාවේ කොල්ලෙක් හදුව ගේම් එකක්. මේක ඉතින් මේක Play Store එකේ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ලංකාවේ හොරර් ගේම් එකක් පිටට හදුව ගේම් එකක සුපිරියට තියෙන ගේම් එකක්. ඉතින් ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන. පළවෙනි තමයි මම හිතන්නේ මේක වෙන්නේ නැති. ඉතින් අපි යකාමන් ගේම් එක ආපු ගාම වගේ ප්ලේ කරා. ඉතින් එයා ගේම් එක ප්ලේ කරපු ගාම guys ගේම් එකේ අලුත් අප්ඩේට් එකක් ආවා. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක මට ප්ලේ කරන්න කියලා කමෙන්ට් කිව්වා. ඉතින් අපි කොල්ලගේ උන් තමයි ගේම් එක ප්ලේ කරනවා. ඉතින් guys මට කැම්පස් එකේ විභාගය හරිද ඒකයි මම මේ දවස්වල වීඩියෝ දැම්මේ නැත්තේ. ඔයගොල්ලෝ බලන්න ඇති. ඇයි මම වීඩියෝ දැම්මේ නැත්තේ කියලා. මේ කැම්පස් එකේ විභාගය නිසා තමයි දැම්මේ නැත්තේ. එන් දැනටත් විභාගේ මම මේ වැඩ ගොඩක් පස්සේ වීඩියෝ ප්ලේ කරන්න. ඉතින් ඔයාලා ළඟදී මම වීඩියෝ පාර්ට්නර් විදියට දෙන්න try කරනවා. විභාගය ඉවරෙච්ච ගමන් ඉතින් වැඩි කතාවක් නැහැ. අපි කෙලින්ම ලංකාවේ හදපු සුපිරිම හොරර් ගේම් එක ප්ලේ කරමු. ඔය guys මම ගේම් එක කලින් ප්ලේ කරලා නැහැ. ගමේ මිනිස්සු කියන විදියට අම්මට වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ඔය guys අපිට කතාවක් කියනවා සිංහලෙන්. අර සිංහල වොයිස් එක ගේම් වල හෙද්දි මරුවා. අමුතු ඒක මාරම ලක්. කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟට අම්මා ඔය guys මේ කොල්ලෙක් වලව්වක් ගවේෂණය කරන්න ගිහින් තියෙනවා. හරිද? කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ කොල්ලගේ පස්සෙන් කවුරු ඇවිල්ලා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළොවට කඩාගෙන වැටුණා. මම කොල්ලා පොළොවස්ස කඩන් වැටිලා. එතනින් පස්සේ අඩෝ මරුවේ මට මුකුත් මතක නැහැ. කොල්ලන් මුකුත් මතක නැලු guys දැන්. අඩෝ තනිකර ග්‍රැනීමයි බා. අඩෝ ග්‍රැනී වගේ වටන් ගන්න තියෙන මරුවා. මතද ඇටසැකිල්ලක් එක්ක අපි හිර කූඩු ඉන්නේ ග්‍රැනී දුමේ. අඩෝ සුපිරි. guys ඔන්න ඉංග්‍රීසි වොයිස් එක අපි ගේම් ඉංග්‍රීසි නෙමෙයි sorry. සිංහල වොයිස් එක අපි ගේම් එකක් ගහන්න යන්නේ. හැමදාම නෑ හැමතැනම නෑ හොඳයි. පේන විදියට පරණ ඩයරියක් පොතක් තියෙනවා. බලමු. ඔය guys පොතක් තියෙනවා ගේම් එක චුට්ටයින් පොත. guys ඕකේ දිනපොතක්. මම ආයේ වලව්වේ අභිරහස හොයාගන්න. ඒත් මම මෙතන දංගලකින් මැදලා හිර කරලා. වලව්වේ ලොකු නිදානයක් තියෙනවලු. ඒක ගන්න නම් පූජාවක් කරන්න වෙනවා. ශාපලත් රන්කාසි 12 නාගපිලිමේට පූජා කරන්න ඕනේ. උන් guys මම හිතන්නේ මේ මැරිච්ච මිනිස්සයා හරිද මේ උගේ දිනපොත. නිදානේ තියෙන ගුහාවට ශාපේ ලක් වෙලා ඉන්න ආත්ම නිදහස් කළාම පිටවෙන දොරටු හොයාගන්න පුළුවන්. වලව්වේ තියෙන නිදානේ ගැන විස්තර නිදන් මදුල කියන පුස්තකාල පොතේ තියෙනවලු මචං. නිදන් මදුල කියන පොත තමයි මෙතන තියෙන. අඩෝ මරුවා. guys ලංකාවේ හරිද මේ? මේක ලංකාව බං සුපිරි. guys එයා තමයි තාම ලයික් එකද නැත්තම් අනිවාර්යෙන් ඔය වීඩියෝ ලයික් එකක් දාන්න අලුත් වෙනවා subscribe කරන්න යාළුවන්ට share කරන්න. අපිට මේ අවුරුදු ඉවරෙද්දී අපිට 50000 ගහන්න බෑ කියලා දැන් දන්නවා. ඉතින් 150000 අපි කොහොම හරි ඉස්සරහට ගහමු. ඉතින් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න අලුත් අය. පරණ වීඩියෝ බලන්න තමයි. ඉතින් දිනපොතේ guys මේ තියෙන දිනපොතලු. ඉතින් මේක තියෙන මේ තට්ටුවමයිලු. අඩ හොඳයිනේ. ඕකේ. ඊට මොකද්ද කරන්න ඕනේ? අනේමයි guys. දිනපොත තියෙන්නේ මේ තට්ටුවමයිලු. අපි කොහොම හරි මේ හිර කුඩුවෙන් එළියට යන්න ඕනේ. ගේම් එකේ control නම් මරුවා. ගේම් එක මාර ඔප්ටිමයිස්. ලංකාවේ කොල්ලෙක් හදලා තියෙන ගැම්මක් තා මල්ලි අයියා කවුරු හරි කවන්නේ. ඔයා සුපිරි හොඳයි. ඕකේ මොකද්ද මේකේ තියෙන්නේ? යතුරක් හම්බුණා අපිට. යතුරු දාලා දොර අරින්න ඕනේ guys. යතුරු කට මෙතන තියෙන්නේ. ගණී වගේමයි ඉතින් guys මේ ගේම් ගහලා උරු අයට මේවා නතින් හොඳයි. සුපිරි ගේම් එක. ඕකේ friends දොරවල් නම් ඇරුණා. දැනට පේන්න යහින් නෑ මචං නිදන් මදුල මෙතන තියෙනවා මං හිතන්නේ. එතකොට ක්‍රෝබාර් එකක් තියෙනවා අපේ ඕනම හොරර් ගේම් එකක් guys. ඔයගොල්ලෝ දන්න ඕනම හොරර් ගේම් එක නොමියන සන්නාමයේ කියලා. නොමියන සන්නාමයේ තමයි මචං ක්‍රෝබාර් එක. එන්නේ අර කිව්ව නිදන් මතුල වෙන්න ඕනේ. අම්මට සිරි නිදන් මදුලක් තියෙනවා මචං දියමන්තියකුත් තියෙනවා. ඕකේ කාසි අම්මා කාසියක් තියෙනවා ටු. ටංකාසි මේවා වෙන්නේ guys. අපි දැන්ම වරක් තියාගමු. හොරෙක් මොකක් එකක් පේන්නේ අපි නිදන් මදුල කියලා බලමු. දෙවැනි මහලේ නාග මුරපොළ පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රණින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇත යකෙකු බිල්ලට යකුට බිල්ලක් පුදාපන්. ඕකේ guys. අපිට මචං කියන්නේ නාග මුරපොළ ගාවින් කාසි 12ක් තියන්නලු. ඊට පස්සේ බිල්ලක් දෙන්න ඕනෙලු. බිල්ලි කතාව නම් මන් දන්නේ නැහැ. දියමන්තියක් තියෙනවා. අපිට දියමන්ති කතාව අන්තිමට ඕන වෙන්නේ කියලා මට හිතෙනවා. මොකද අරගේ තිබ්බේ එහෙමයි. අපි දැනට මේ ටික චෙක් කරන් යන්න මචං. දැනට මොකෙක් එකක් පේන්නේ නැහැ. මේ ගේම් එක මචං යකාමෑන්ගේ ගේම් ප්ලේ එකක් මම බලලා නැහැ. හොඳයි අඩු. වාව්. මොකද මට ගේම් ප්ලේ එකක් තියා ගන්න YouTube එක පැත්ත වල දෙන්නත් වෙලාවක් තිබ්බේ නැහැ. එක්සෑම් එක ඉතින් කැම්පස් එකේ විභාගය කියන්නේ ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නැති. දේවල් වල අයියලක්ක ඉන්නවා නම් අහලා බලන්න මොකක්ද මේ තියෙන්නේ. හැම හැඩල මචං මිටියක පොල්ලක් හම්බුණා. අම්මෝ තව කාසි තියෙන අඩු. කාසි ගොඩේ. අර මචං කාසි දෙයක් හම්බුණා. මම සල්ලි කාගෙත් දැන්නම. කාසි දෙයක් හම්බුණා. මට්ට හුරු කවුද ඌතිය? සිරාවට. අම්මට තව කාසියක් තියෙන අඩු. කාසි හැමතැනම. guys මේ මොකද්ද මේ? ටෝච් හෝල්ඩර් කියලා ගත්තේ නේ මොකද්ද දන්නේ නැහැ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? තව කාසියක්ද? අටු තව කාසියක්. දැන් මං ගා කාසි ගන්න ඉඳ නැහැ guys.
මේ මිටි කෑල්ලක් නේ. ආහා මගේ බෑග් එක ෆුල්. අපි එකක් බිමට දාලා මිටි කෑල්ල අරගමු. ඒතකොට මිටිය හැදුනා. එතකොට අපිට කොයින් එක ගන්න පුළුවන්. දැන් ක්‍රෝබාර් එක මම හිතන්නේ ඕනේ මෙන්න මේව ගලවන්න. අඩෝ මරු බං ලංකාවේ කියන එක ඉතින් මම ප්ලේ ස්ටෝර් එකේ ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න. ප්ලේ කරලා විතරක් මදි. ඔයාගේ අදහස ගේම් එකේ මේ ගේම් එක අර ඩවුන්ලෝඩ් කරන තැන තියෙන රිවිව් කියලා ප්ලේ ස්ටෝර් එකේ අන්න එතනින් දාන්න. මොකද ලංකාවට පුල් සපෝට් එක අපි දෙන්න ඕනේ. මොකද ගලව ගන්න බෑ. ඒ කැනද බීලා. ඒස් අහලා පහලින් සද්දවත් දෙහි මොකද මම කැම්පස් එකේ ඉන්නේ තාමත්. පාඩම් කරන්න ගියා මචං අම්මානට. ඒ පාඩම් කරන්න දෙන වෙලාවෙන් සුළු වෙලාවක් විදන් කරලා තමයි මම මේ ගේම් එකක් ගහන්නේ. මොකද්ද කියන්නේ? ආර්ලියට. ඒ හිලැල්ල ගලවන්න උවමනාවක් තිබුණේ මම අතලට ගැලෙව්වේ. ටෝච් හෝල්ඩර් අටෝ මේක මට ගන්න පුළුවන්. ගහමුද? ඕකේ ගයිස් එක අම්මට සිරි මොකටද දන්නේ නැහැ ඒක. මම දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මෙතන තිබ්බ ටෝච් කෑල්ල මම මෙතනින් ගැහුවා. දැන් මට ක්‍රෝබාර් එක ඕනේ නැහැ කියලා මම හිතනවා ක්‍රෝබාර් එක අපි සික් කරලා මෙන්න කාසි කරමු. කාසි අපිට ඕනේ ගයිස්. මොකද්ද නාගමාණික්කයක් ගාන කාසියක් තියන්න කිව්වා. අපි ඒක කරලා බලමු. කරන්න කලින් මචං මොකා හරි ඉන්නවද දන්නේ නැහැ. අපි මේ හැමදාම චෙක් කරන් යන්න. දැන් ලංකාවේ ගේම් එකනේ ගයිස් අපි හැමදාම එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. පාත්‍ර අස්සරින් යනවා අඩෝ සුපිරි බා. මාර ඔප්ටිමයිස් යා ගේම් එක. සිරාවට ලකුණු 10න් 9ක් දෙනවා ගේම් එකට. තාම මම ප්ලේ කරන්නේ නැහැ හරියට ගේම් එක. ගේම් එක පටන් ගත්ත ගමන් අර ගේම් එක ඇත්තටම මරු. ඔක්කනේ කියන්නේ කවුද දන්නේ මේකේ හතුරා? මට හැමතැනම රිවිව් වලින් වහගෙන ඉන්න කට්ටිය කවුද ඉන්නේ අඩු කවුරුම දැක්කා. සුභහත්යා කවුද ඉන්නේ? කවුද කැපුවේ මගේ යන්න මාළු කියන. යස්සනි අඩු මේ මොකද්ද මේ? මචං ග්‍රැමෆෝන් එකක් තියෙනවා. අම්මට උරු සිංහලෙන් බයිනවකෝ. මගේ වස්තු වරකම් කරන්න. තෝ කවුද ආවි කියලා අහනවා ගයිස් මගේ. මම දක්ෂයා. අද හැංගෙන්න හොඳ තැනක් වගේ. මචං ඇඳ ඇස්සේ හැංගෙන්න පුළුවන්ලු නියම. කන්න කවලා දිනව කවුරුන හොඳට. අපේ මේ මොකද මේ අල්ට අකිජි යහු අංගම්මන සුමන අඩෝ අකිජි අප්පම්මා අඩෝ ගෑන් ඉවරයක් ගන්න අකෝ ගෑණි පදිරි බං අඩෝ අච්චි හාල් කරනවා අම්මෝ ඒයි සියාතු අංකල් ලගේ අපේ ගමේ සියාතු අංකල් අච්චා ඒක ආයි ගලේ යඩි අකිජි අපේ අම්මා වෙන්න ගහනෝ ලංකාවේ හොල්මන් ගහනෝ රටව ලෝකෙ වටේ ඉන්න හොල්මන්ගෙන් ගුටි කාලා කවුද ලංකාවේ හොල්මන්ගෙන් ගුටි කන්නේ හැංගෙන්න පුළුවන් අඩු සිරවට හැංගෙන්න පුළුවන් සුදු මහත්තයා මේක ක්‍රිමිනල් කේස් එකක් හොඳේ මේ අසාධාරණ ඉන්නවා ලෝකෙ වටේ මට්ටහු මේ අපි ඉක්පන් මචං ලෝකෙ වටේම හොල්මන්ගෙන් ගුටි කාලා අපිට ලංකාවේ හොල්මන්ගෙන් ගුටි කන්න වෙනවා කිව්වහම ඒක හරියම ට්‍රැජික් සිටුේෂන් එකක් ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩයි සුදුනෝනා මම යන්නද අපේ අම්මා අපි ඉන්න ගහනු ගයිස් මම හිතන්නේ හෙල්ත් එක අපේ බහිනවා හෙල්ත් එක වැඩි කරගන්න මොනවා හරි තියනවද දන්නේ අපි හොයලා බලමු අඩු කාසි හැමතැනම ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද්ද මේ මම හිතන්නේ මේක ගලවන්න ඕකේ මම දන්නවා ඉඳා මචං බිත්ති කඩන්න මිටියෝ ඉඳා යහු ලංකාවේ බිත්ති හොඳේ ලංකාවේ ගේම් එක ලංකාවේ බිත්ති කඩන්න මචං අපේ දේ අරගෙන අනුන්ගේ දේ උදුරගෙන මේක ගන්න මේ ඒක පලිගුවක් තියෙනවා හෙල්ත් එක වැඩි කරන්න පුළුවන් අඩ සුපිරි මොකද්ද මේ තියෙන්නේ අඩ පොඩේ මිටි ඉවර දාන්න මිටි වලට ඔය මට ටැටියක් හම්බුණා ඉතින් ග්‍රැමෆෝන් ටැටිය දාන්න කොහෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ මේ ලීවරයක් තියෙනවද මොකද්ද මේ ලීවරයක් තියෙන ටු අපි හායි ඔකේ හිටපියා අපේ අම්මා ඉවරයක් කරන්න කලින් මෝ අල්ලන් ඉන්න ඉපේ ඒක දා ඔකේ පුදුනේ දැන් වැඩ කරන්න ඉපේ පොඩ්ඩක් ඉන්න ගයිස් මොකක් හරි වින්දෝස් දාන්න යන්නේ එවැනි මහලේ අම්මට අටු බලගන්න අරබා දුවා අපේ අම්මේ ගහනෝ අයියෝ මං ඉවර කාසි දොලොසක් රන් අර අදලිපා මචං මැප් එකේ අර නිදන් වදුන නේද අන්න නිදන් වදුන පොතේ තිබ්බ කවිය තමයි දැන් මේ අර කියන්නේ හරිද මට්ට හුඩු ඒක අතිශයෝක්තියෙන් කියන්නේ හින්දු අර ග්‍රීන් ස්ටාර් කලේ බං මම හිතන්නේ AI ඔයිස් එකක් ඉන්න ඒක මොන හරි තමයි ඒ පළයක් ගන්න මොන්න මගුලක් දෙන උඩ තට්ටු මචං තුන්වෙනි තට්ටුවේ තමයි තියෙනවා කිව්වේ මම හිතන්නේ නේද තුන්වෙනි තට්ටුව අර තව එකෙක් ඉන්නවා මට මේකින් ගහනවා එනු මොන්න මගුලක් දෙ ඵලයක් උතපි ඔක්කොම මරාගෙන කාපියෝ මේ මුංගේ බේරෙන්න බැරිද බං ඕප්පේ අපි පස්සෙන්ම පන්නවනේ බං පොඩ්ඩෙන් අපි ගිහිල්ලා අල්මාරියක් අස්සේ හැංගෙමු ෆ්‍රෙන්ඩ්ස් ලංකාව කියලා නෑ ගයිස් මුන්ට අහු වුණාම හරිම කරද මං ජොර කවුද ඔකේ ගහන්නේ මට සිංහලෙන් මනින්දි හරි අමුතුයි මට ජුකුප්සා ජනක නීමක් දැනේ
ඕගොල්ලෝ දන්නවනේ මචං. සිංහලනේ මේ අය අnder දෙමළ ගොතේ දක්ෂයා කියන්නේ දක්ෂයට. අදාළ නැහැ නේ සුද්ද. ඔය ගයිස් මං හිතන්නේ අරුන් ගියා නෑ තාම ඉන්න මේ අයක්පත් වෙන්නේ මෙතන. ගයිස් ගේම් එකේ ගේම් ප්ලේ මෙකැනිසම් නම් මරු හොඳයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕන ගේම් එක. මම රෙකමන්ඩ් කරනවා මචං මං ගාදෙන් කාසි 4ක් තියෙනවා. කාසි කීයක් ඕනි කියලා මං අර මං දැන් අර ඉන්ස්ට්‍රක්ෂන් වල තිබ්බා. මම ඉතින් ඕවා කියවන්නේ නෑනේ ගයිස් හරියට ඔයගොල්ලෝ දන්නවනේ. විභාගාදී මං ගේම් ගහන්නේ කියලා. මෙන්න තව කාසියක් තියෙනවා එකක් ගමු. ඕකේ මං හිතන්නේ උඩ මොකෙක් හරි හොතමුෙක් හිටියා. ඌව පාස් කරලා ගිහිල්ලා අපිට නාගමාණික්ක ගාවට යන්න වෙයි. නාගමාණික්කනේ අර නාග මුරගලක්ද මොකද්ද කතාවක් කිව්වා. හෙල්ත් එක වැඩි කරන්න ඕ හෙල්ත් ඔච්චේ සුදු මහත්තයා අඩු මෙතන මේ බුරුගලක් වගේ දාගෙන මොකක්ද දන්නේ ගිලි මාට් එක ගිහින් බලමු වාන්න කෝබාණ්ඩ අප්පේ ඒ යච්චු මොන්න මගුලක්ද බය උන් අත බෑ උනා නේද සිරාවට ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ අපිට එතනින් යන්න බෑ අපේ පත බෑ උනා ඒ වගේ සුළු සුළු දේවල් එනවා ගණන් ගන්න ඉවයි දන්නවනේ ජීවිතේ නියතං මරණං අනියතං මිටි අයියා අම්මට උඩු අඩු සියාතුමාම වගේ අර මං හිතන්නේ මචං ග්‍රැනි හිටියේ මේ ඉන්නේ ග්‍රෑන්ඩ්පා අඩු ලංකාවේ ග්‍රැනි ග්‍රෑන්ඩ්පා අපිට බලන්න වෙයි කියලා හිතුවේ නෑ මේ අවුරුද්ද ඉවරෙන්න කලින් ඒකත් හම්බුණා ගයිස් පොඩ්ඩ හැංගෙමුද මේ මොකද්ද මම ඉතින් අඩු හැංගියා ඕකේ ගයිස් මං හිතන්නේ මම නාගමාණික්කනේ මොකක්ද ඒකට කියන්නේ නාග මුරගල ගාවට ආවා ආසි ටික හිමින්සරේ හැංගිලා තියාගමු අරුට මේක අස්සට එන්න තරම් මොලයක් ඇති කියලා මම හිතන්නේ ලංකාවේ ගේම් ගස් අපි එන්ජොයි කරනවා ඕකේ ඒක තියාගමු සුපිරි බා මං හිතන්නේ ගයිස් කාසි 12යි තියෙන්නේ මම දැන් පහක් තිබ්බා ඒතර හතක් මෙතන හිස් ඔය පටගාලේ ත්‍රුටියක් ගන්න මේ තව මෙතනත් මචං ලීවර් එකක් දාන්න තැනක් තියෙනවා මං හිතන්නේ අර ලීවරේ වෙන්න තියතන තිබ්බේ ඒතර මෙතන මොකක් කර තව ගිනි මාට්ටයක් තියෙනවා ඒක අපි බලමු ඔබ දන්නේ හරියට අසුමහත්තයා මට මිටි වාරක් ගහගන්න බැරි වුණා නේ වරම් බලන්න Get ready for a new look, new feel, and a brand new trading experience. Join Okay guys, okay පහළට යන්න. මට මැසේජ් එකක් හරිය මේ ඉද්දි ගණන් ගන්න guys WhatsApp එකේ මොකද එහෙම එන්නේ මේ ගේම් එක data on කරන්න. ඒ කියන්නේ data කැපෙන්නේ නැහැ හරිද? ඔයගොල්ලෝ data on කරන්න ඕනේ. නිකන් අර ඒගොල්ලන්ගේ server එකට connect වෙන්න වගේ මොකක් හරි ඇති මම දන්නේ නැහැ ඕවා. ගේම් එකේ data on කරලා විතරයි ගහන්න ඕනේ. ඉතින් ගේම් එකේ data කැපෙනවා කියලා එකක් නැහැ. on කරගන්න විතරයි ඕනේ. ඔච්චේ ඔයගොල්ලන් අම්මට හුරු පලයන් ගන්න ගයිස් අපි ඉතුරු කාසු පහක් ගන්න ඔන්න ඔතන රුපියල් බිලියන 100 බිලියන 10ක වන්දියක් කිල්ලවල කවුද එසන එකේ මැසේජ් එකක් ආවා ඒක ගණන් ගන්න එපා රියල් ටයිම් ප්ලේ කරද්දි ගයිස් රියල් ටයිම් මැසේජ් එනවා මම ඔය නොටිෆිකේෂන් එහෙම ඔෆ් කරන්නේ නැහැ දන්නවනේ අපි හරි විනිවිද මිනිස්සු ෆ්‍රෙන්ඩ්ස් විනිවිද භාවයෙන් යුතු කටයුතු කරන්න අරකම් බලන්න තව කාසි මත 7ක් ඕනේ අපිට තව කාසි 7ක් ඕනේ වැඩි කියන්නේ මට තාම කාසි තව 7යි හම්බෙලා තියෙන්නේ ඉතුරු ටිකත් හොයාගමු easy things නේ OID හිතන දේවල් නේ ගෝබලන්ට නාග මැණිකක් තබාපන් කාසි නැද්ද මේ දියමන්ති අපිට ඕනේ අපි දියමන්තියක් ගමු ෆ්‍රෙන්ඩ්ස් දියමන්ති අරන් ගිහලා අර හරියන් පත බාලා තියාගමු කාසියක් නෑ කාසියක් ඉතින් ගයිස් මම ආයෙ මතක් කරනවා ඔයාට ලස්සන කැත කටහඬවල් ඇහෙනවා නම් ගණන් ගන්න එපා මගේ කටහඬ විතර දැන් ફોකස් කරන්න මොකද අම්මනම් කටහඬවල් වැඩක් නෑ සද්දේ මේකකින් බේරෙන්න බෑනේ සිංගල් නුක් බයින ඇස් මෙහෙරි බෑනපමට බයින්න බොලුද යාහූ කරපාන් දුපාන් වෙන ගහනෝ ආකිච්චි අඩෝ මෙරි ක්‍රිස්මස් නත්තසියේ කවුරු හරි දන්නේ නැහැ ගයිස් ගන්නටෝ මේක කාසි නැත්තම් දැන් මේකේ පස්සෙන් ඉදි මම කාසි වෙන්නේ එයා මේ පුරුදු වෙන්න කරනවා නෙමෙයි ප්‍රින්ස් හොල්මන් ගේම් කියන්නේ මගේ මදේ නම කියලා ඔයගොල්ලෝ දන්නවනේ අපි ගහන්න එපා ඉතින් ඔය හොල්මන් ගේම් ඔය හිටපිය හොරා අඩෝ මේ මම මොකද හොරකම් කරේ නෑ හරිද මම කුතුහලයේද මම කුතුහලයක් තියෙන තරුණ ළමයි මම කුතුහලේ නිසා තමයි පොඩ්ඩක් මේ ආවේ වගේ පොඩ්ඩක් බලලා යන්න අඩෝ ගෙදරට ආපු ආකන්තු කෙට මෙහෙම ගහනවද කියන්න ගහනවා නම් කන්නේ පන්න ගහනවා තිරිසන් වගේ જાතියක් ගයිස් අඩෝ හායි යාහූ ඉතින් ලංකාවේ කියලා මෙච්චර ආතල් ගන්න එක වැරදි. යා. යන්න දීපා. ඔක වෙන ගහනෝ. යා මචං ජැකි චෑන්ගේ වහුරුවනේ. ජැකි චෑන්ගේ බෲස් ලීගේ අම්මද කොහෙද? මෙයා මට අරගන්නවත් දෙන්නේ නැහැ බං මේකේ පඩි පෙළ දිගෙන එකක් එනවා යස්සන්. බලමු මේක තමයි. කාසිය. සුබිරි. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් කාසිය නම් හම්බුන එක දිගට. මේ ලීවරෙත් අපිට ඕනේ. අපි ඒක ගමු. මේක දාලා.
අර උඩ ඉන්න ගානන් ගේමක්ම නෑ උහෙන මෝඩි ගයිස්. අර ග්‍රැනියගේ ග්‍රෑන්ඩ් පාවගේ මචං උට මොලේ. සුදු මහත්තයා කොහමද? ඉතින් මොකද සැපේ ඉන්නවද? කාටවත් මිටියෙන් ළඟදී ගැහුවේ නැද්ද? ආයි මෙහෙන් මේ මැදින් ආවම වැටෙන්නේ නැද්ද? අඩ අසාධාරණයි අයියේ මම මැදින් ආවත් වැටෙන්න ඕන. පැටියා ඌ වැටෙන්නේ නැහැ ගයිස් අපි දුව. we are running. දැන් අපි දන්නවා ඔය සිද්ධිය මේක අස්සර ගිහලා හැංගුනම ඌ එන්නේ. එයි දන්නේ අපි හැංගිලුම් කෝල්. ඔව්. අදාළ නැහැ ගයිස්. අපන් කමින් ජපන් යන්න ඕගොල්ලෝ දැන්. අපන් කමින් නිදම්මන් කොල්ල කන්න තාපේ දැන්. ඕකේ. ඔම්කි ඩොම්කි ගයිස් මෙන්න මේ දියමන්ති අපිට දැම්ම ඕනේ නෑ වගේ. අපි මේක මෙතනින් අතහැරගමු. මම හිතනවා දියමන්ති අස්ථානගත වෙන්න එක නැති වෙයි කියලා. තව අපිට කාසි 3ක් ඕනේ. ලීවරෙත් ඕනේ. අපි ලීවරේ ගිහිල්ලා අරන් උනේ. සුදු මහත්තයා. ඔහො පොඩ්ඩයින් කලබල වෙන්න එපා. බලපන් මිනිස්සු අපිත් මිනිස්සු. ඔබ මිනිස්සු නෙමෙයි වෙන්නේ දෙක වෙනම කතාවක්. අර මම මිනිස්සු. පිටින් ගහන්න එපා. කතා කරලා විසඳගමු උඹ. හැම එකටම නිකන් අතපය හරස් කරගන්න ඕනේ නෑනේ අපි. බලපන් මිනිස්සු අපිත් මිනිස්සු. කුපිරි ඔච්චි ඔය අවතන්ටලා ඉන්නවා මම යනවා. මට තව කාසි දෙයක් තියෙනවා ඔයාගන්න. අපි මොහොම රාජකාරී තියෙන මිනිස්සු හරිද? ඔයාට වැඩ නැතුව ඇති. මට වැඩ තියෙනවා. මං හිතන ගයිස් ඌ ඒ කාමරේ විතරයි. උට මට්ට උඩ දෝනි. හරි. ඔයාට කරාටි පුළුවන්. ඒක මම දන්නේ. ඔයා කරාටිකාරී. මං ඒක අගය කරනවා. එහෙමයි කියලා කො දකින්න තැන මට ගහනවා තිරසන්නවා. මට තව කාසියක් දෙන්න රත්තරන්. කාසි නෑ ගයිස්. අපි එන්නේ කරන් යන්න. මට ගේම් එක මං හිතන්නේ ඉවර කරන්න පුළුවන් තව කාසි දෙකක් හම්බුණා. මේවා ඇරලා බලමු නේ. මේවා මම චෙක් කරේ නේ. කාසියක් දරුවට දෙන්න. දරුවා අතර මං වෙලා කාසියක් නැතුවා. වෙදි. ඔගේ බ්‍රෙන්ස් තව එක කාසිය අපිට ඕනේ. we are 1 coin away guys. කොහේ ඇති බං මේක බලමු චුට්ටක් චෙක් කරලා. අම්මට උඩ දෝනි හරි යන්නේ අම්මී ගහන්න එපා. ඔයාගේ සල්ලි මට වැඩක් නැහැ. අම්මට මේක කොහෙද මේ? කලින් ආවා. මගේ ටක බලන්න ඉන්න guys කරන් ගන්න එපා. අපිට තව කාසියක් කොන හොයාගන්න. where is this කාසි? මං හිතන්නේ 15 තට්ටුවෙන් දන්නේ. හැබැයි 15 නම් මුකුත් තිබ්බේ නෑ මට මතක හැටියට. අපි මේක අස්සේ චෙක් කරාද? ඔව් මේක අස්සේ චෙක් කරලා. පාත්‍ය. අර මේ ගේම් එක මරුවේ නිකන් අර කිසිම අවුලක් නෑ guys. මේකේ මේ පෙට්ටිය අරින්න බෑ. එතකොට තව කාසියක් කොහෙද ඇත්තේ? මෙන්න මෙතන මේ මොකක් හරි අර මම මේ ගිනි මොකක්ද ඒකට කියන්නේ බාර ගිනි පෙලෙල්ල දැම්මට පස්සේ මොන හරි දෙයක් වුණා නේද? ඒ කිසිම විශේෂයක් නෑ හැබැයි. විශේෂ දෙයක් වුණේ නෑ guys එතන. තව කාසියක් මේ දෙක වෙරුවේ නෑනේ. ඇති බං අනිවාර්යෙන් මේ දෙකෙන් එකද? මේකත් කාසියක්ද නෑ guys. අඩු කාසි නෑ නේද? මට මොන හරි මගේ අරුණාද? කාසි තියෙන ලොකේෂන් එක ඩිස්මිස් කරලා දෙන friends. ඕගොල්ලෝ දැක්කම වහම කමෙන්ට් සෙක්ෂන් අනේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න guys. ඉතින් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න හොඳයි. guys කාලෙකින් වීඩියෝ එකක් දාන්න මේ වීඩියෝ අපි රීච් කරලා ගන්න ඕන හොඳයි. ඉතින් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යාළුවෝ ටික. ලයික් 5000ක් ඕනේ මට ලයික් 5000ක් අපේ ගැම්මක් කාලන සුද්දුන්ගේ ලයික් 5000ක් ඕනේ. ඉතින් ලයික් එකක් දාලා subscribe පාරක් දාන්න. එච්චරමට කියන්න තියෙන්නේ. දෝනි ඔයා හරි කරදරයක් කියන්නේ. අසරණ ලයින් වල ගහන්න. මම හිතන්නේ සුද්ද තට්ටි කාසිය තියෙනවා. මට එක කාසියක් කොහේ හරි ජංජ බලස් වෙලා තියෙනවා. කොච්චර ඒවත් හම්බුන්නේ නැහැ. It's a tragedy you know. හරිම අවුලක් මේක නම්. මේසෙ අස්සර රින්ගන්න පුළුවන් අපිට. මේසෙ අස්සර රින්ගන්න කිසි මොනාවක් නෑ මට. අපි කාටවත් බය නෑනේ guys. මේසෙ අස්සර රින්ගල එහෙම අපි හැංගින්නේ. මේ අරින්න බැරිද? මේ එකරින්දක් අතරින්න බෑනේ. කාසියක් ගන්න බැරිද මට? මේක අලවලු. ඕකේ. සුන්දරුව තන්ටලා ඉන්නවා. මට කාසියක් නෑ. මට තව කොහෙද බලන්න බැරුනේ රත්තරන්. මල්ලි අඩු මේ බලන්න හායි මින් නම් මට වට කරලා ගහනවා අඩු යාහූ මල්ලි මේ වටෙන්න එපා ගයිස් අහලා පහලින් කටහඬ වල එනවා කරගන්න මම හැබැයි මතක් කරනවා ඉසාඩම්බර මතක් කිරීම ඔබේ අනුග්‍රහය දැක්විය අපේ යකම මේ අරින්න බැරිද අඩු තව එක කාසියක් නෑ ඔයි අඩේ මේ මන්නම් පොට්ට බුවෙක් ගයිස් පොට්ටේ කියන්නේ කොහොම මෙහෙම පොට්ට වැඩ කරනවා ගියාම ඔතනට 100 පාරක් විතර මං ගියා අඩේ දෝනි දරුණු වෙන්න එපා
දෝන්ට සින්දුවක් මතක නැද්ද? දරුණු වෙන්න එපා කියලා දරුණු නොවි කීවා. සින්දුව පොඩ්ඩක් අහමු මගේ සින්දුවට ආසේ. යාහූ. සින්දු. ඔය සින්දුව අහන්න ඕන. මරු සින්දුවේ. දපංක පොඩ්ඩක්. යෝ අම්මට සින්දුව. කොහොමද සින්දුව? ට්‍රෙන්ඩින් හොඳේ ට්‍රෙන්ඩින් on YouTube සින්දුවක් නේ. දෝනි පිටි පාරක් ගන්නවට. බඩට බය නෑ නේද? බලන්න. දුවන්න එපා. දුවන්න එපා කොට වැඩක් නෑ හැංගියා. ඔකේ guys. මේක අස්සේ හැංගුණාම නිකන් අරු කොර වෙනවා friends. අඩු වෙන අතිශෝක්ති හින්ද ගල් දොරක් ඇතුල් වීමට මේක දාපන් මෙතනට වැටෙන්න එපා අත්තරන් වැටෙන්න එපා. I need you. මට ඔය අවශ්‍ය වෙලා වැටුණා. ආර්යයට හරි කරකින් ගත්තා. What's happening bro? Okay friends මෙන්න මේ නිල් පාට ගෙදර ටික කරකිනවා. මම හිතන්නේ ඔක කරකින්නේ හරියට හරි. අඩු ඒ දන්නේ මට මෙච්චර මොලේ දුන්නේ මම මාර මොලකාරින් guys මේ විදියට. මේ ලීවරේ මෙතනට දැම්මා. මේක පාත් කරන්න පුළුවන්ද? මට දියමන්තිය දාන්න ඕනේ. එන්න බලන්න නා දියමන්තිය. මිටියා තණ්ඩලා ඉන්න උට මොලේ නෑනේ කොහොමද? මොඩියා. දියමන්ති. හරියට හරි. නයිස් බං. ඔය guys බලමු මොකෝ වෙන්නේ කියලා. සීක්‍රට් ලීවර් එකක් තියෙනවා මෙතන. අඩෝ. ඕකේ ඒකත් කරුණා. එතකොට මේක අරින්නේ කොහොමද? ඒ පොඩ්ඩක් මම මේ ලීවරේ පාවිච්චි කරාද? ඕඩ්ඩයින් අඩෝ සිරාවට ඉතින් guys ගේම් එක නම් මරු හොඳේ ඔන්න නිදන් දූපතක් නිදන් ගුහාවක් තියෙනවා ඒවා දාන්න ලයික් එකක් දාන්න අනිවාර්යෙන් ලයික් එකක් දාන්න දෝනිලා ටික ඉන්නවද දන්නේ නැහැ හැබැයි දෝනිලා හිටර කවන්නේ අලුත් වෙන සබ්ස්ක්‍රයිබ් කරන්න අපි ඇතුළට අඩෝ මොකද මේ තියෙන්නේ නිදානේ ඕක තමයි නිදානේ හැමතැනම රත්තරන් කුලින් පිරෙලා අඩෝ සිරාවට මොකද සම්මතලු මට ගෝටයිම් බරෙවිලා අපේ අම්මා ගෝටයිම් බරේ කෙලියනේ එච්චරද